අද මම යන්නේ පේරාදෙණිය කැම්පස් එකේ ඉඳන් මම බලන අවසාන කොන්වොකේෂන් එක බලන්න. උදේ පාන්දර මම මගේ අම්මට කෝල් කරලා කියනවා අම්මේ හෙට අපේ කොන්වොකේෂන්. එතකොට අම්මා අහනවා මගේ පුතාට මොනවද ඕනේ? මොනවද ගේන්න ඕනේ කියලා. ඉතින් හෙට තමයි අපේ කොන්වොකේෂන්. ජූනි 24යි 25යි තමයි පේරාදෙණියේ මේ අවුරුද්දේ කොන්වොකේෂන් එක තියෙන්නේ. ඉතින් 24 වෙනිදා තියෙන්නේ මෙඩිකල් ෆැකල්ටි එකටයි, මැනේජ්මන්ට් ෆැකල්ටි එකටයි, ඩෙන්ටල් ෆැකල්ටි එකටයි, AHS ෆැකල්ටි එකටයි. ඉතින් ඊතුරු ෆැකල්ටි වලට තියෙන්නේ 25 වෙනිදා. ඉතින් ආර්ට්ස් ෆැකල්ටි එකට තියෙන්නේ ජූනි මාසේ 25 වෙනිදා. ඒ කියන්නේ හෙට හවස 1:00ට. මේ තමයි මම පේරාදෙණිය යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට බලන අවසාන කොන්වොකේෂන් එක. ඉතින් හෙට ඉඳන් මම පේරාදෙණිය යුනිවර්සිටි එකේ හරි සිංහල වචනෙන් කියනවා නම් විද්‍යාර්ථයෙක්. මම ගිය අවුරුද්දේත් ඔයාලට වීඩියෝ එකක් කරලා තියෙනවා පේරාදෙණිය අභිෂේකය ගැන. ඉතින් බලන්නකෝ පේරාදෙණිය මම එදත් කිව්වා ඔයාලට පේරාදෙණිය යුනිවර්සිටි එකේ කොන්වොකේෂන් කියන්නේ ඉතින් පේරාදෙණියට වසන්ත කාලේ වගේ තමයි. බලන්නකෝ අදත් ඇඟිල්ලක් ගහන්න තරම් ඉඩක් නැති සෙනඟ ගොඩ හෙට නම් නොඅනුමානයි මීට වඩා දෙගුණයක් සෙනඟ වැඩි වෙනවා. මොකද ආර්ට්ස් ෆැකල්ටි තමයි පේරාදෙණිය කැම්පස් එකේ විශාලම ෆැකල්ටි එක. පේරාදෙණිය කොන්වොකේෂන් එකක ඔයාගේ නංගියෙක් මල්ලියෙක් ග්‍රැජුවේට් වෙනවා නම් දුවෙක් පුතෙක් ග්‍රැජුවේට් වෙනවා නම් කවදාවත් කිසිම දෙයක් එළියෙන් අරන් එන්න එපා. හැමදේම කොන්වොකේෂන් එක ඇතුලෙන් ගන්න පුළුවන්. කැම්පස් එකෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටෝල් දාලා තියෙන්නේ. එතකොට ඔයාලට මල්ද, ටෙඩි බෙයෝද ඕන තරම් gift, කෑම හැමදේම මේ වගේ තියෙනවා. අනෙක් සුවිශේෂී දේ තමයි වෙන එළියෙන් ගන්නවට වඩා පේරාදෙණිය කැම්පස් එක ඇතුලෙන් ගන්නවා නම් මේ වගේ ගානත් ටිකක් ඔයාලට අඩුවෙන් ගන්න පුළුවන්. මොකද පිටින් අරන් එනවට වඩා කැම්පස් එකෙන්ම එතනින්ම අරන් යන එක ලේසි කියලා මට හිතෙනවා. ඇත්තටම මේ මල්, ටෙඩි බෙයෝ තියෙන තෑගි දැක්කහම මට නම් මාරම ලෝභයි, මාරම ආසයි හිතෙනවා මේවා ඔක්කොම ගන්න තියෙනවා නම් කියලා හිතෙනවා. මේ බලන්නකො ඉතින් සහස්වෙනේ අච්චාරු පෙරේතයෝ ඒ ස්ටෝල් එකත් මෙතන තියෙනවානේ. මේ මල් බොකියක රුපියල් 1500යි වෙන්නේ. ගොඩක් දුරට මේ ස්ටෝල් කරන්නේ කැම්පස් එකේම ළමයිම තමයි. මොකද එයාලගේ එක දේවල් වලට චූටි සල්ලි එකතු කරගන්න තමයි මේ වගේ දේවල් කරන්නේ. නැත්නම් පිටින් ස්ටෝල් දාන කට්ටියත් ඉන්නවා ඉතින්. ඔන්න ඒ ඇස්සේ අපේ බැජිලා දෙන්නෙකුත් හම්බුණා. මේ දෙන්නගේ බොයිෆ්‍රෙන්ඩ්ලා දෙන්න ඉතින් අද ග්‍රැජුවේට් වෙනවා. ඒකට තමයි මේ දෙන්නත් ඇවිල්ලා තියෙන්නේ. එයාලත් එක්කත් ඉතින් වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. අපි කොන්වොකේෂන් එකට යද්දී හවස 12:00 විතර ඇති. එතකොට උදේ තිබුණු කොන්වොකේෂන් එකේ සෙෂන් 1 එක ඉවර වුණා විතරයි. උදේ කොන්වොකේෂන් එක තිබුණේ මෙඩිකල් ෆැකල්ටි ළමයින්ටයි සයන්ස් ෆැකල්ටි එකේ ළමයින්ටයි විතරයි. ඉතින් එයාලා ඔන්න කොන්වොකේෂන් එක ඉවර වෙලා එළියට එනවා. එයාලගේ ආදරණීයන් හොයාගෙන කොහෙද ඉන්නේ කියලා බල හොයා ඒක ඉතින් මාර ෆීලිං එකක්. මට හිතෙනවා මටත් හෙට දවසේ මේ වගේ ෆීලිං එකකට මුණ දෙන්න වෙයි නේද. මට ඉවසිල්ලක් නැහැ. මට ඒ ෆීලිං එක දැනෙනකම් හැංගීම විඳ ගන්න මට මාරම ආසයි. පේරාදෙණිය කැම්පස් එකේ කොන්වොකේෂන් හෝල් එකට යන්න දෙන්නේ එක ළමයෙකුගේ පර්මිෂන් කාඩ් දෙකක් හම් වෙනවා. එතකොට අම්මටයි තාත්තටයි තමයි බොහෝ දුරට යන්නේ. බොහෝ දුරට යන්න නැත්නම් දෙන්නෙකුට යන්න පුළුවන් එක පාස් එකකින්. කොන්වොකේෂන් එක ඉවර වෙලා එයාලා දිනලා එනකන් ඉතුරු අනිත් ආදරණීයන් තෑගි බෝග අරන් එයාලව මේ විදිහට හොයාගෙන යනවා කොන්වොකේෂන් හෝල් එක පැත්තට. එයාලට සුබ පතන්න. ඇත්තටම මාර ඉමෝෂනලි ඒ අවස්ථාවන් දකිනකොට මාර විදිහට ෆීල් වෙනවා. අපි බලමු නේද හෙට කොයි විදිහට ඒ ෆීලිං එක මට දැනෙයිද කියලා. ඇත්තටම අවුරුදු 4-5ක් පුරාවට මේ කොන්වොකේෂන් එකට එන්න මේ උපාධිය අතට ගන්න කොයිතරම් මහන්සි වුණාද, කොයිතරම් දුක් විඳාද කියලා දන්නේ තමන් සහ තමන්ගේ යවටින් ආදරණීයන් විතරමයි. වෙන කවුරුත්ම දකින්නේ ඒ දුක් අන්දරාව කොයිතරම්නම් මේ උපාධි ලෝකුව අස්සේ හැංගිලා තියෙනවද කියලා.
අම්මා තාත්තා ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් යාළුවෝ නෑදෑයෝ හැමෝම එකතු වෙලා හැම වැඩක්ම එදාට තියෙන හැම වැඩක්ම කල් දාලා අතපසු කරලා ඒ කෙනා වෙනුවෙන් කොන්වොකේෂන් එක වෙනුවෙන් එදාට එනවා කියන්නේ කොයිතරම්නම් කැපකිරීමක්ද නේද? ඒ සතුටු කඳුළු මම අද එයාලගේ මූණු වලින්ම දැක්කා. සමහර විට මට හෙට බලා ගන්න අනිවාර්යෙන්ම පුළුවන් වෙයි. ඒ අත්දැකීම විඳ ගන්න පුළුවන් වෙයි. පෙරාදෙනිය කොන්වොකේෂන් එකකට එන්න කෙනෙක් නම් එන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් බලන්න. මොකද අනිවාර්යෙන් තියෙනවා එයාලට මොනවද කරන්න ඕනි කියලා. මේ බලන්න මේ තියෙන්නේ කැම්පස් එකේ ලෝගෝ එක තියෙන බැච් තියෙනවා. එතකොට මෙතන ටයි තියෙනවා, තොප්පි තියෙනවා, කෝප්ප තියෙනවා, කුඩ තියෙනවා. අන්න ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට ඇත්තටම වටිනවා මේ ටී-ෂර්ට් එක පාට වර්ග වලින් අවශ්‍ය අයට ඕනනම් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේ දේවල් අරන් ග්‍රැජුවේට් වෙන අයට තෑගි දෙන්නත් පුළුවන්. මෙන්න මේ නිසා තමයි කියන්නේ පෙරාදෙනිය කොන්වොකේෂන් එක කියන්නේ පෙරාදෙනියට වසන්ත කාලේ උදා වුණා වගේ තමයි කියලා. ඔයාලටත් ඒක තේරෙනවා ඇතිනේ. ඔයාලට මේ වීඩියෝස් වලින් මේ වීඩියෝ වල පේන අයගේ මූණු වලින් පේනවා ඇති ඒ සතුට කොයිතරම්ද කියලා, ඒ ෆීලිං එක කොයිතරම්ද කියලා මම මේ වචන වලින් කියන දේවල් වලට වඩා ඒ ෆීලින් එක දැනෙන්න නම් මේ වීඩියෝ බලන නංගියෙක් හරි මල්ලියෙක් හරි අනිවාර්යෙන් හිතා ගන්න. අනිවාර්යෙන් කොහොම හරි කැම්පස් යනවම තමයි කියලා. මේ ෆීලිං එක තමන්ගේ අම්මට තාත්තට දෙනවම තමයි කියලා. මේ තමයි පෙරාදෙනිය සෙනෙට් බිල්ඩින් එක. සෙනෙට් බිල්ඩින් එකේ ඉඳන් තමයි කොන්වොකේෂන් පෙරහැර පටන් ගන්නෙ. මේ සෙනෙට් බිල්ඩින් එකේ ඇතුලේ තමන්ට හිමි අංකය ගහලා තියෙනවා. ඔය පිළිවෙලට තමයි වලට පේන විදිහට තමයි පෝලිං ගැහෙන්නේ. ඒ පෝලිං ගැහිලා පිළිවෙලට මල් පාරේ පෙරහැරෙන් එයාලා වෙක්කන් යනවා ග්‍රැජුවේෂන් හෝල් එකට. ඒක පෙරාදෙනිය විශ්වවිද්‍යාලයටම ආවෙනික වූ පෙරහැරක්. ඔයාලා ඇවිල්ලාම බලන්න මම මේ කියන පෙරහැර මොකක්ද කියලා. පෙරාදෙනිය ලවර්ස් ලේන් එක විවෘත වෙන්නේ වෙනදට ආදරවන්තයන්ට විතරයි. හැබැයි අවුරුද්දේ දවස් 2කට වෙනත් අයටත් ලවර්ස් ලේන් එක යන්න පුළුවන්. ඒ තමයි අද මම මේ යන්නේ ලවර්ස් ලේන් එක දිගේ. ඔන්න දෙවෙනි සෙෂන් එකේ කොන්වොකේෂන් පෙරහැර පටන් ගත්තා. දැන් යන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකයි, ඇග්‍රි ෆැකල්ටි එකයි, AHS ෆැකල්ටි එකයි, මැනේජ්මන්ට් ෆැකල්ටි එකයි. ඔන්න මේ පෙරහැර දකිද්දි මට මතක් වෙනවා මේ විදිහටම තව පැය කිහිපයකින් අපිත් මේ විදිහටම මේ මල් පාරේ හැමෝම අතවනන් ඉද්දි යන්න පුළුවන් වෙයි කියලා අපි හැමෝටම එකට හරිම සතුටුයි. ඒ සතුට ඔයාලට මම vlog එකකින් ගේන්නම්. මට ඇත්තටම වචන වලට පෙරලන්න බෑ ඒ සතුට. ඔයාලට පේනවා ඇති මගේ සමහර වීඩියෝ ක්ලිප්ස් වල නැති බැරිකම් 1000ක් මැද්දේ වුණත් තමන්ගේ දරුවගේ ග්‍රැජුවේෂන් එක වෙනුවෙන් ඇවිල්ලා ඉන්න දෙමාපියෝ, ඇවිල්ලා ඉන්න ආච්චිලා සීයලා, ආදරණීයන්, ආදරවන්තයෝ. ඇත්තටම සමහර ක්ලිප්ස් මට මේ වීඩියෝ එකට ඇඩ් කරන්න බෑ. ඒවා බලද්දි ඇත්තටම මගේ S2කට කඳුළු වෙනවා. ඒ තරම් ඇත්තටම ආදරණීයයි. මේ ඉස්සරහින් යන එක එක කොඩි එයාලගේ ෆැකල්ටියේ පාට නියෝජනය කරනවා. මේ යන්නේ AHS ෆැකල්ටි එක. මේ මල් පාරේ යන හැම කෙනෙක්ම එදාට හොය යන්නේ තමන්ගේ ආදරණීයන්, තමන්ගේ අම්මා තාත්තා, තමන්ගේ සහෝදරයෝ, යාළුවෝ කොහෙද ඉන්නේ තමන් දිහා බලාගෙන කියලා. එයාලට අත වනනවා. ඔයාලට පේනවා ඇති මේ සමහර වීඩියෝ ක්ලිප්ස් වල එයාලා හරියට හොයනවා කොහෙද තමන්ගේ ආදරණීයන් ඉන්නේ කියලා හොයලා අත වනනවා. එයාලා විතරක් නෙමෙයි මමත් හෙට හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා මේ මල් පාරේ උජාරුවට යන ගමන් මගේ ආදරණීයන්ට අත වනන්න. මේ යන්නේ ඩෙන්ටල් ෆැකල්ටි එක. එයාලගේ තද නිල් පාට, අපේ ලා නිල් පාට. ඔන්න ඉතින් ඩෙන්ටල් ෆැකල්ටි එකත් මෙතනින් ඉවරයි. සෙෂන් 2 එකත් මෙතනින් ඉවර වෙනවා. ඒ වගේම අදට තියෙන කොන්වොකේෂන් එකේ පළවෙනි ඩේ එක මෙතනින් නිමා වෙනවා. ඊළඟට එන්නේ මහාචාර්යවරු, ආචාර්යවරු රැගත් පෙරහැර. මේ පෙරහැරින් පස්සේ එන්නේ නියෝජ්‍ය උපකුලපතිතුමා සහ උපකුලපතිතුමා රැගත් පෙරහැර. මම මේ ක්ලිප් එක මේ වීඩියෝ එකට ඇඩ් කරන්නේ නැහැ. මොකද ඔයාලම ඇවිල්ලා ඒ දේ සියසිම්ම දැක බලා ගන්න ඕනි හින්දා. ඉතින් අම්මේ හෙට අපේ කොන්වොකේෂන්